ආයුබෝවන් යාළුවනේ. අපි ආවා අද දුර පැහැර ගම්මානයකට. ඒ කියන්නේ ගල් ගම්මුවට ඇවිල්ලා ටිකක් ඇතුළට ගම ඇතුළට එන්න ඕන. මේ පැත්තට එන්න මග වැරදුනත් අහන්න කෙනෙක් නැහැ. එන්න ඕන ඉතින් එක්ක දැනගෙන එන්න ඕන. නැත්තම් ඉතින් Google Map වගේ බලාගෙන එහෙම එන්න ඕන. අපිත් ආවේ Google Map බලාගෙන. දවල්ට ඉතින් අලියතුන් මේ පැත්තේ පේන්න නැති වුණාට හැබැයි රැයට නම් අලියතුන් ඉන්න පැත්තක් තමයි මේක. ඉතින් අපිත් මේ ගමන ආවට අද මේ ප්ලෑන් කරලා ආපු ගමනක් නෙවෙයි. ඉතින් අර උපකරණ එහෙම ගෙනාවේ නෑ. නිකම්ම ආවේ. ඒකෙන්ද වීඩියෝ එක නම් පොඩ්ඩක් හෙලවෙනවා ඇති. ඒ ගැන නම් මං ඉතින් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති ඉතින් මේ මෙච්චර බාධක තියාගෙන මේ වගේ ගමනක් මේ එන්න හේතුව මොකක්ද කියලා. ඇත්තටම ඉතින් මේක නම් කාලයක් තිස්සේ ඔළුවේ වැඩ කරපු දෙයක්. ඒරෙන්න වෙන දෙයක් නෙවෙයි. මේ පැත්තේ ආපු හින්දා ආව පොඩ්ඩක් බලලා යන්න. ඉතින් ඒ තමයි නිල්ලක්ගම බෝධිඝරය. මේ ගැන විස්තර කරොත් ඉතින් මේක ටිකක් විශේෂ බෝධිඝරයක්. අපේ පාසල් පෙළ පොත්වල පවා මේ ගැන සඳහන් වෙලා තියෙනවා ඉස්සර. මේ බෝධිඝරය ගැන කිව්වොත් ඉතින් මේක පැරණිම පෙනුමෙන් තියෙන පැරණිම වගේම සංරක්ෂණය වෙලා තියෙන දුර්ලභම වගේම විශිෂ්ට නිර්මාණ තියෙන බෝධිඝරයනේ. අනිත් බෝධිඝර අතුරෙන් එකක්. එතකොට මේකේ අපි බැලුවොත් මේකේ තියෙනවා සෙල්ලිපියක්. ඒ සෙල්ලිපිය ඉතින් සෙල්ලිපියක් අපිට කියවන්න බැහැනේ. ඒ නිසා මේකේ සෙල්ලිපිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ මම ට්‍රාන්ස්ලේට් කරලා මෙහෙම මේ පෝරුවක දාලා තියෙනවා. ඒකේ ලියලා තියෙන්නේ මෙහෙමයි. මොණරගල බුද් නැමැත්තෙක් ඇත්රූප 10ක් ඉදිකර පූජා කර තිබෙන බවත් එහි පින් බලයෙන් අනුත්තර සම්මා සම්බුදු වේවා ලෙස ප්‍රාර්ථනාවක් සිදු කරලා තියෙනවා කියලා තමයි මේ මොකද්ද ශිලාලේඛනේ සඳහන් වෙනවා කියලා මේ දැන්වීම් පූර්වයේ ලියලා තියෙන්නේ. එතකොට මේ බෝධිඝරය ගැන විස්තරයක් කරොත් මේ බෝධිඝරය ඇවිල්ලා අනුරාධපුර යුගයේදී මොනවාද බෝධි ප්‍රාකාරය වෙනකොට බෝධිය මොනවාද බෝධිය වට අර කළු ගල් වලින් කළ ප්‍රාකාරයක් තියෙන අගනා කැටයම් සහිත ගොඩනැගිල්ලක්. එතකොට මේ ප්‍රාකාරය ඇතුලේ තමයි අර බෝධීන් වහන්සේ රෝපණය කරලා තියෙන්නේ. මේක මැද. එතකොට මේ වීඩියෝ එක ඔයාලට බලා ගන්න පුළුවන් ඒ සේරම. එතකොට මේ ආකාරයේ බෝධිඝරවල අටුවුන් කීපයක් තිබුණත් ඒවයිනුත් විශිෂ්ට නිර්මාණයක් වඩාත් කලාත්මක නිර්මාණයක් විදිහට තමයි මේ නිල්ලක්කගම බෝධිඝරය සැලකෙන්නේ. මේ බෝධිඝරේ නටබුන් වර්ෂ 1895 දී බෙල් මහත්තයා විසින් හොයාගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ. ඔන්න ඔකයි ඉතින් යාළුවනේ මේ බෝධිඝරයේ කතාව. ඉතින් මම ඔය කිව්වේ සම්පූර්ණ කතාව නෙවෙයි. ඉතින් කෙටි කරලා සාරාංශ කරලා තමයි මම ඔය විස්තරය කිව්වේ. හරි දැන් අපි යමු බෝධිඝරය පස්සේ මේ බෝධිඝරය පිහිටි වටා පිටාව ලස්සන බලන්න. මේක එහා පැත්තේ තියෙන පොඩි වැවක් එහෙම. අපි යමු එතනට ඒක බලන්න. ඔන්න ඉස්සෙල්ලා අපි බැලුවා නිල්ලක්කගම් බෝධිඝරය. දැන් අපි බලන්න යන්නේ මේ පරිසරයේ තියෙන සුන්දරත්වය. මේ නිල්ලක්කගම් බෝධිඝරය වටා තියෙනවා ගම්මානයකට යන පාරක්. ඒ වගේම ලස්සන වැවක්. ඔන්න බලන්න ඔයාලා බලන්න මේ වැව කොච්චර ලස්සනද කියලා. පොඩි වැවක් ඒ වුණාට මාර ලස්සනක් තියෙනවා. ඒ වගේම මේ වටා පිටාවේ ලස්සන කුරුල්ලෝ ඉන්නවා. විවිධාකාර කුරුල්ලෝ වර්ග රාශියක් ඉන්නවා. විශේෂ කීපයක්ම ඉන්නවා. ඊට අමතරව කුඹුරු යායක්, ඒ වගේම තෘණ භූමියක්, තව කුරුල්ලොන්ගේ කිචිපිචි සද්ද එහෙම අහන්න පුළුවන්. සෑහෙන හොඳ කියන්නේ සෙවණ තියෙන ගස්, විශේෂයෙන් කෝන් ගස්, කුඹුක් ගස්, ඊට පස්සේ ඔය මයිල ගස්, ඒ වගේ ගස් වර්ග ගොඩාක් මේ පැත්තේ දැක ගන්නත් පුළුවන්. හරි ලස්සන පැත්තක්. ගොඩක් වෙලාවක් වුණත් මෙතන ඉන්න පුළුවන්. හොඳ කූල් එකක් තියෙන
ලස්සන පරිසරයක් මෙතන තියෙන්නේ නෙළුම් මල් එහෙම තියෙන